දහවෙනි මාසෙන් දහවෙනිදාට තියෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය නිමිත්තෙන් වටිනා උපදෙස් 10ක්. 1. ගැඹුරු හුස්මක් අරගන්න. මෙමගින් ඔබගේ මනස සංසුන් කරගත හැකි සේම සුපුරුදු පරිදි වැඩ කරගෙන යාම පහසු කරයි. 2. කෘතඥතාවය හුරු කරගන්න. වැඩ කරන ස්ථානයේ ඇති හොඳ දෙයක් ලියන්න, හිතන්න, එයින් ඔබගේ මනස ධනාත්මකව වෙනස් වේ. 3. දිනයේ වැඩ ලයිස්තුවක් සකසා ගන්න. දිනය තුල කළ යුතු වැඩ ලයිස්තුගත කිරීම හරහා එක් වැඩ නිම කිරීමෙන් සතුටකුත් පිළිවෙලකුත් ඇති වෙනවා. 4. මෘදු සංගීතයකට සවන් දෙන්න. වැඩ කරන අතරතුර සැහැල්ලු සංගීතයක් හෝ ස්වභාවික නාදයක් ඇසෙන්නට සලස්වන්න. ඒ ඔබගේ මනස සංසුන් කරවයි. 5. ආකල්ප වෙනස් කරගන්න. වැඩ ප්‍රමාණය ඕනට වඩා වැඩි. ආකල්පය වෙනුවට එක් පාරකදී එක් වැඩක් නිම කරමි යන ආකල්පයට මාරු වෙන්න. 6. තමා වෙත කරුණාවන්ත වෙන්න. ඔබ විසින් ඔබව අනවශ්‍ය ලෙස විවේචනයට ලක් නොකරන්න. පුද්ගලයන් අතින් වැරදි සිදුවීම සාමාන්‍ය දෙයකි. ඔබ ඔබට කරුණාවන්ත වෙන්න. 7. සංසුන් ස්ථානයක් සිතින් මවා ගන්න. ඔබ අවට වටපිටාව නිසා ඔබව අපහසුතාවයට පත්වන විටදී මනසින් ඔබ කැමති සංසුන් ස්ථානයක් මවාගෙන විනාඩියක් දෙකක් එහි රැඳෙන්න. 8. සතිමත් වෙන්න. විනාඩියක් රැගෙන ඔබේ ශරීරය, හුස්ම සහ අපට පරිසරයේ දෙස අවධානයෙන් බලන්න. ඔබේ සිහිය අලුත් කරගන්න. මෙය විසිරී ගිය මනස එක තැනකට ගැනීමට හේතු වේ. 9. ධනාත්මක අදහස් මනසට යොමු කරගන්න. මට මේ කළ හැකි හෝ මේ පීඩනයේ ටික මොහොතකට පමණයි වැනි අදහස් මනසින් කියවන්න. ඒ ඔබගේ ආත්ම විශ්වාසය වැඩි කරයි. 10. සාර්ථකත්වය මවා ගන්න. කිසියම් කාර්යයක් ආරම්භ කිරීමට පෙර එය කරන පිළිවෙල, එය සාර්ථක කරගන්නා ආකාරය පිළිබඳ සිතින් මවා ගන්න. මෙය සමහර ගැටලු හඳුනා ගැනීමටත් විශ්වාසය වැඩි කර ගැනීමටත් හේතු වේ.